Hi everyone, welcome back to my YouTube channel. අද මම කොරියන් රාමෙන් එක try කරන්න යන්නේ. ලංකාවේ එක try කරලා තිබ්බට කොරියන් රාමෙන් එක try කරලා තිබුණේ නැහැ. අද හම්බෙන් කොරියන් රාමෙන් එකක් හම්බුණා. අපි බලමු ඒක කොහොමද කියලා. මේ තියෙන අපි ගත්තු රාමෙන් එක මේකේ වෙන ෆ්ලේවර්ස් තිබ්බට මුලින්ම මේක try කරලා බලනවා කියලා හිතුවා සැරේකට යන්න කලින්. ඊට පස්සේ ඉතින් පැකට් එකේ තිබ්බ විදිහට හදාගන්න තමයි යන්නේ. ඒ කියන්නේ අපි කොත්තුමී හදාගන්නේ සාමාන්‍යයෙන් නූඩල්ස් හදාගන්න විදිහට වතුර එකකට දාලා නූඩල්ස් ටික තම්බ ගන්න තමයි යන්නේ. ඒ වෙලාවේ හම්බෙච්ච භාජනේ ටිකක් ලොකුයි නූඩල්ස් එකට වඩා. ඒක හිතන්න එපා. නූඩල්ස් එක තම්බගෙන ඊට පස්සේ සැෂේ පැකට් දෙකක් ඇවිල්ලා තිබ්බා. එකක් මේ පවුඩර් එක. ඒකත් දාගත්තා. ඒක නම් මම හිතන්නේ චීස් ෆ්ලේවර් මොකක් හරි එකක්. ඊට පස්සේ ඔයිල් එක තිබ්බා. ඔයිල් එකෙන් වැඩිපුර ඇඩ් කරේ නෑ. මොකද ලංකාවේ එක කාලේ ඒක ඔයිල් එක සම්පූර්ණයෙන් ඇඩ් කරලා සැර වුණා. ඉතින් මම හිතුවා මේ ඔයිල් එකත් සැර ඇති කියලා. ඒ ඔයිල් එකෙන් ටිකයි ඇඩ් කරේ. කාලා බලමු. කන්න කලින් කන්න හිතන සෝදක් තිබ්බට කෑවට පස්සේ බලන්නකෝ රියැක්ෂන් එක. මං කද්දී නිවිල තිබ්බ හින්දාද මන් දන්නේ නැහැ. මට ඒ වෙලාවේ ඒ රස සෙට් උනේ නැහැ. කන්න බෑ නෙමෙයි කන්න පුළුවන්. මට එච්චරට මේක සෙට් උනේ නැහැ. මං හිතන්නේ ආයි මම මේ ෆ්ලේවර් එකෙන් try කරයි කියලා. ඒ වුණාට එතන තව රාමෙන් ෆ්ලේවර්ස් තිබ්බා. අපි ඒවා ඉස්සරහට try කරලා බලමු. අදට වීඩියෝ එක ඉවරයි. ගිහින් එන්න. Bye bye.